අද අලුත්ම විදිහේ වීඩියෝ එකක් අරගෙන තමයි අපි ඇවිත් ඉන්නේ. ඉතින් අපි බලමු අද මගේ ට්‍රීට්මන්ට් එක කොහොමද මම විසින්ම සිදු කරගන්නේ කියලා. හරි එහෙනම් ඔන්න මම දැන් මගේ මූණ ක්ලෙන්ස් කරලා ට්‍රීට්මන්ට් එක පටන් ගන්න තමයි හදන්නේ. මම ඉතින් ස්ටෙප් එකකින් ස්ටෙප් එක ඔයාලට එක්ස්ප්ලেইন කරන ගමන් මගේ ට්‍රීට්මන්ට් එක කරන්න. මුලින්ම කොහොමත් මම මගේ ස්කින් එක ෆේස් වොෂ් එකක් දාලා මේ ක්ලෙන්ස් කරන් ඉන්නේ. ඒ නිසා මම දැනට සුපර්ෆිෂියලි ස්කින් එක ක්ලෙන්ස් කරනවා විතරයි කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම ස්කින් එක හොඳට ක්ලීන් කරගන්නවා. ඔන්න දැන් මගේ ෆේස් එක මම ක්ලෙන්ස් කරගෙන ඉවරයි. ඉතින් මගේ මූණ මම සාමාන්‍යයෙන් ස්ක්‍රබ් කරන්නේ නැහැ. මොකද මගේ ස්කින් එක ටිකක් සෙන්සිටිව් වැඩි නිසා. ඉතින් මගේ මේන්ලි මේ දවස්වල කන්සර්න් එක වෙලා තියෙන පොඩ්ඩක් වර්ක් ලෝඩ් එක ඒත් එක්කම ස්ට්‍රෙස් එකත් එක්ක පොඩ්ඩක් මගේ ස්කින් එක ඩල් ලුකින් එකක් ඇවිත් තියෙනවා. ඉතින් ඒකට තමයි මම මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඇත්තටම හයිඩ්‍රා ෆේෂියල් එකේ ප්‍රෝබ්ස් ටිකක් උපයෝගී කරගෙන තමයි මම අද ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඊළඟ ස්ටෙප් එක විදිහට මම මගේ ස්කින් එකට ගැළපෙන සීරම් එකක් ස්ප්‍රේ කරගන්න තමයි හදන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මගේ ස්කින් එකේ මේන්ලිම වෙන්නේ ස්කින් එක ඩ්‍රයි වෙන එක. ඉතින් මම හයිලුරොනික් ඇසිඩ් සීරම් එක තමයි මේ වෙලාවේ යූස් කරන්නේ. ස්ටෙප් එක විදිහට මම මේ ප්‍රොඩක්ට් එක හොඳට මගේ ෆේස් එකට ඇබ්සෝබ් කරගන්න මම අල්ට්‍රාසවුන්ඩ් තෙරපි එක තමයි යූස් කරන්න හදන්නේ. අල්ට්‍රාසවුන්ඩ් ට්‍රීට්මන්ට් එක වගින් වෙන්නේ හොඳට අපි අර මේ ඇප්ලයි කරපු සීරම් එක නෝමල් මසාජ් එකකට වඩා 1000 ගුණයකින් අපේ ස්කින් එකට ඇබ්සෝබ් වෙන එක. අල්ට්‍රාසවුන්ඩ් ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ මම තව වෙනම මැෂින් එකක් තමයි යූස් කරන්න හදන්නේ. මොකද ස්ට්‍රෙස් එකත් එක්ක ඇත්තටම ගොඩක් අයට මේ එන ප්‍රශ්නයක් තමයි ස්කින් එකේ පිම්පල්ස් කියන්නේ. ඉතින් ඇත්තටම මගේත් ෆෝහෙඩ් එකේ මෙන්න මේ හරිය පිම්පල් එකක් ඇවිත් තියෙනවා. ඉතින් ඒකට ට්‍රීට් කරන්න තමයි මම දැන් මේ හදන්නේ. ඉතින් අපි බලමු ඒක කොහොමද මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ කියලා. මේක නම් ඒ කියන්නේ ගොඩක් කට්ටිය මේ හයි ෆ්‍රීකවන්සි ට්‍රීට්මන්ට් එකට ඇත්තටම බයයි. මොකද ඒ කියන්නේ ඒක ලයිට් තෙරපි එකක් වුණාට ඒකේ පොඩි ස්පාර්ක් එකක් මේ කරන්ට් ස්පාර්ක් එකක් එක තමයි ට්‍රීට්මන්ට් එක වෙන්නේ. ඉතින් බලමු ගොඩක් කට්ටිය කම්ප්ලේන් කරනවනේ ඒක පේන්ෆුල් කියලා. ඇත්තට මේක එහෙමද කියලා අපි බලමු. ඇත්තටම මේක අර ස්පාර්ක් එකත් එක්ක අර පිම්පල්ස් වල තියෙන බැක්ටීරියා විනාශ කරන එක තමයි කරන්නේ. ඉතින් ඒකත් එක්ක ගොඩක් ඉක්මනට අපිට පිම්පල්ස් අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අවසාන ස්ටෙප් එක විදිහට මම මෙන්න මේ LED මාස්ක් එක යූස් කරන්න තමයි හදන්නේ අපේ හයිඩ්‍රා ෆේෂියල් මැෂින් එකේ තියෙන. ඉතින් මේකේ කලර් එක අපේ ස්කින් එකේ තියෙන කන්ඩිෂන් එකත් එක්ක අපේ ටාගට් ට්‍රීට්මන්ට් එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. ගොඩක් වෙලාවට ඒ කියන්නේ කොලජන් ඉන්ඩක්ෂන් එකක්ද එහෙමත් නැත්නම් පිම්පල්ස් නම් තියෙන්නේ ගොඩක් පිග්මන්ටේෂන් තියෙනවා නම් අපි මේකේ තියෙන මේ ලයිට්ස් වල කලර් එක වෙනස් කරලා ක්ලයන්ට් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ওই විදිහට තමයි මගේ ට්‍රීට්මන්ට් එක උනේ. ඉතින් මේ විදිහට අපි කස්ටමර්ගේ ස්කින් එක බලලා එයාට කස්ටමයිස් වුණ ට්‍රීට්මන්ට් එකක් තමයි ඇත්තටම රෙකමන්ඩ් කරන්නේ. මොකද හයිඩ්‍රා ෆේෂියල් එකක් ක්ලයන්ට් කෙනෙක් අහගෙන ආවට සමහරක් විට හයිඩ්‍රා ෆේෂියල් එක එහෙම නැත්නම් වෙන ට්‍රීට්මන්ට් එකක් වෙන්න පුළුවන්. ඒක එයාගේ ස්කින් එකට නොගැලපෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි තියෙන මැෂින්ස් වලින් ප්‍රෝබ්ස් වලින් හොඳම දේ තමයි ක්ලයන්ට්ස්ලට රෙකමන්ඩ් කරන්නේ. ඉතින් කතා කරන්න අපිට ඔයාලගේ ට්‍රීට්මන්ට් එක අදම වෙන් කරව ගන්න. ඔයාලට අපි ෆ්‍රී කන්සල්ටේෂන් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඕනි නම් ඒ කියන්නේ කන්සල්ටේෂන් එකට විතරක් වුණත් එන්න පුළුවන්. අපේ නම්බර් එකට කතා කරලා අපොයින්ට්මන්ට් එක අදම වෙන් කර ගන්න. Thank you.